Welcome to Ryan Bro YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් සියලු දෙනාම ඔබ අදත් පිළිගන්නවා. එහෙනම් අපි බලමු අලුත් රහස මොකක්ද කියලා අදගෙන අවිල්ලා තියෙන විශේෂයෙන් ආදරණීය ඉල්ලීමක් මගේ යාළුවන්ගෙන් ඉල්ලන්න තියෙනවා. ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් දාලා සපෝට් එකක් දෙන්න කියලා ඉල්ලන ගම. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අද මං ගෙනල්ලා තියෙනවා net මල් එකකින් රයිස් එකද කොත්තුවද හොඳ කියලා බලන්න අපි දෙකෙන්ම අරගෙන අවිල්ලා තියෙනවා. මේ දින ඔයාලට ගෙදරටම ඕඩර් කරගන්න පුළුවන්. බීගම ආවට මේ නම්බර් එකට කෝල් එකක් දීලා බලන්න දැම්මම. එහෙනම් අපි යමු වීඩියෝ එකට ටකස් ගාලා. chicken rice එකක් මම අරගෙන අවිල්ලා තියෙනවා. ඒ වගේම chicken කොත්තුවක් අරගෙන අවිල්ලා තියෙනවා. අපි බලමු දෙකෙන් මොකද්ද සෙට් වෙන්නේ කියලා. rice එකද කොත්තුවද සුපිරි කියලා බලමු. සුපිරි ස්කේල් එකක් ගෙනලා තියෙනවා. අපි weight එක සුපුරුදු පරිදි බලාගෙන යමු. අද weight එක බලනවා. බැලුවට මම ඔයාලට කියන්න යන්නේ මගේ දැන ගැනීම පිණිසට මම බලනවා. මොකද අද full එකක් නෙමෙයි. half එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. half දෙකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. අපි බලමු මේ half එකේ පොඩ්ඩක් weight එක බලන ගම. ග්‍රෑම් 750ක් තියෙනවා හරියටම. මං හිතන්නේ මේක කොත්තුවේ කියලා. දැන් රයිස් එකේ ග්‍රෑම් 750ක් තියෙනවා. අපි බලමු කොත්තුවේ weight එක කොහොමද කියලා. ග්‍රෑම් 875ක් තියෙනවා කොත්තුවේ. එහෙනම් අපි රයිස් එක ඕපන් කරගෙන බලමු කොහොමද කියලා. අපිට හම්බෙලා තියෙනවා chili paste එක හම්බෙලා තියෙනවා. ඒ වගේම tomato sauce එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම සුවඳ chicken rice එකක් හම්බෙලා තියෙනවා. අපි මේක පැත්තකින් තියලා අපි පොඩ්ඩක් බලමු ඊළඟට කොත්තුවට මොනවද හම්බෙලා තියෙන්නේ කියලා. අපි කොත්තුවත් ඕපන් කරගෙන බලමු කොහොමද කියලා. පොඩි පැකට් එක හම්බෙලා තියෙනවා. ඒ වගේම සුපිරියට කොත්තු තියෙනවා. සුපිරිම සුවඳක් තියෙනවා. අපි එහෙනම් දෙකෙන් මොකක්ද ඉස්සර වෙලාම try කරලා බලන්නේ. එහෙනම් අපි මුලින්ම රයිස් එකේ රස පොඩ්ඩක් බලලා ඉමු. roast chicken දාලා තියෙනවා මේ. roast chicken කෑල්ල එක අපි රස බලලා ඉමු. සුපිරි. අපි රයිස් ටික නිකන් කාලා බලමු කොහොමද කියලා ඉවරලා. හැබැයි roast chicken නම් පොළු යන්න දාලා තියෙනවා. අපි රයිස් එක නිකන් කාලා බලමු ටික. ඇත්තටම සුපිරි කියලා වැඩක් නෑ. අපි මන්න chili paste ready කරන්නේ තෙල් ගතිය වැඩි නිසා අපි sauce ටිකක් දාලා ඉවරලා taste එක කොහොමද කියලා බලමු. Subscribe. අපි හොඳට mix කරගෙන ඉවරලා try කරලා බලමු කොහොමද කියලා. ඇත්තටම මේකට මේ gravy එකක් තිබ්බනම් සුපිරි. gravy එකක් නැති එක තමයි ප්‍රශ්නේ.
කන්න ආස හිතෙනවා. ඒ වගේම මාර අර රයිස් වලගේ තියෙන සැබෑ සුවඳ එනවා මේකෙත්. විශේෂයෙන්ම කියන්න ඕනේ සමහර රයිස් වලගේ තියෙනවා මාර විදිහට මේ තෙල් ගතිය කියන එක. හැබැයි මේක නම් තෙල් ගතිය මහා ලොකුවට පේන්නේ නැහැ. පේන්නේ නැහැ කියන්නේ ගොඩාක් තෙල් ගතිය නැහැ. ඒ කියන්නේ කෑවට එච්චරටම ප්‍රශ්නයක් වෙන එක නැති වෙයි කියලා හිතනවා. ඇත්තටම රසාතින් කිව්වොත් රස නම් සුපිරි රහක් තියෙන්නේ. ඒක ඉතින් හරියටම දැනගන්න ඔයාලා කාලම් බලන්න ඕනේ. මට මේ රයිස් එකට 10න් 8ක් විතර දෙන්න පුළුවන් මේක. ඇත්තටම රස කොහොමද කියලා අහනවනම් 10න් 8ක් දෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අර ග්‍රේවි එක නැති එක. ඒකත් තිබ්බනම් ඒකත් එක්ක රස බලලා සමහර 10න් 10ක් වුණත් මේකට දෙන්න තිබ්බා. කරන්න දෙයක් නැහැ ග්‍රේවි එක නැති නිසා. අපි තව කටවල් දෙක තුනක් කාලා බලමු. මොකද අපිට තව රසම රස කොත්තු උත් කාලා බලන්න තියෙනවා. එහෙනම් අපි මේක කාමලා ඉමු ටක් ගාලා. අපි ස්ප්‍රයිට් එකෙන් ටිකක් බීලා බලමු. අද ඉතින් මගේ සගය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. අද මම අරගෙන ආව ස්ප්‍රයිට් එකක් හැමදාම බී බොන එකේ. අද පොඩි ස්ප්‍රයිට් එකක් බීලා බලන්න ඕනේ මොකෝ වෙනස කියලා. බලමු ඉතින් හැමතිස්සෙම වෙනස් දේවල් වලක රස බලනවා වගේ මොකද සුපුරුදු පරිදි යාළුව වෙනස් කරන්නත් එපා. ඒ හින්දා ස්ප්‍රයිට් එකක් මං ගෙනල්ලා දෙනවා. මේකේ රස පොඩ්ඩක් බලන්න. අපි නම් මේකෙන් තව එක කටක් කාලා බලමු රසම රස කොත්තුව කිව්වට ඇත්තටම රසයිද කියලා. කොත්තු ඇවිල්ලා තියෙන්නේ නා කොත්තුවේ රස පොඩ්ඩක් බලමු. වා බලමු මට මම රසම රස කොත්තුවක් මේ ඊ පෙරේද මට හම්බුණා. මම ඒක කියලා රිවිව් එකක් ඔයාලට දාලා තියෙනවා. බලමු මේ කොත්තුවට ගහන්න මේ කොත්තුව කොහොමද කියලා ඉතිරිලා. ඒකයි මේකයි පොඩි සංසන්දනයේ පාරක් දාලා බලමු කොහොමද තත්ති කියලා. මේක නම් කොත්තු ගෙඩියක් තියෙනවා. අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් try කරලා බලමු. ජීවිතේ පළවෙනි පාට කොහෙද මේක නම් හම්බුනේ මේ කොත්තුවේ ගොරක කෑල්ලකුත් තියෙනවා. අපි ටිකක් ඉස්සෙල්ලා නිකන් try කරලා බලමු. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කොත්තු රොටිය අර එදා අපි කාපු කොත්තුවේ තරම් ස්මූත් ගතියක් නෑ රොටි වලගේ. සාමාන්‍යයෙන් නෝමල් කඩවලගේ තියෙන ගාන්ටෝ වගේ මේකෙත් තියෙනවා. රොටි එක ගොඩාක්ම වෙනසක් කරලා නැහැ මේකේ. සාමාන්‍ය තත්ත්වයේ තියෙනවා. අපි තව කටක් කාලා බලමු කොහොමද කියලා. අවුලක් නෑ බලමු රෝස්ට් චිකන් එහෙම කොහොමද දාලා තියෙනවද කියලා.
එහෙනම් අපි මේකෙත් රසම රස කටවල් දෙක තුනක් try කරලා බලලා ඉමු. මේකට gravy එක හම්බෙලා තියෙනවා. අපි gravy එකෙන් ටිකක් දාලා බලමු කොහොමද කියලා. gravy එකත් එක්ක මේක set වෙනවද? නිකන් set වෙනවද කියලා. මේකට sauce එකක් මොකුත් හම්බෙලා නැහැ. gravy එකක් හම්බෙලා තියෙනවා. gravy එකෙන් ටිකක් දාගෙන ඉමු. නිකන් gravy එකත් එක්ක set වෙනකොට නිකන් හඬ හිතෙන ගතියක් එනවා වගේ. ආයෙත් දන්නේ නැහැ ඔච්චර වෙලා මේ කන්න ගත්තට කන්න හිතුනේ නැද්ද කියලා. හැබැයි මේක set වෙන්නේ gravy එකත් එක්ක විතරයි කියලා මට හිතෙනවා. gravy එක නැතුව නම් මේක set වෙන්නේ නැහැ. chicken කට්ටක් තියෙනවා. අපි කට්ට පොඩ්ඩක් කාලා බලමු. හැමතිස්සෙම කට්ට කන එකේ මේ කට්ට කන්න බැරි කමක් නැහැ. අපි එහෙනම් gravy එකත් එක්ක අටවල් දෙක තුනක් try කරලා බලමු. මේ කොත්තුවේ තත්ත්වය කොහොමද කියලා. Subscribe. ඇත්තටම සූපර්. Wow. ඇත්තටම සුපිරි. ඒ වුණාට එදා කාපු කොත්තු නම් ඇත්තටම 100%ක් සුපිරි. මේකට නම් 100න් 75ක් වගේ තමයි දෙන්න වෙන්නේ. අද හැබැයි මේක කොත්තු වෙන රසය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. අර වෙනදා තියෙන කොත්තු වගේ නැහැ. මේ කොත්තුවේ ඇත්තටම අර ලොකු රසයක් නැහැ. නැතුණා කන්න පුළුවන් මට්ටමකට තියෙනවා. අර වෙන කඩවල වලට වඩා සාමාන්‍ය තත්ත්වයක් තියෙනවා. 10න් ගත්තොත් 10න් 9ක් දෙන්න පුළුවන්. 100න් බැලුවොත් නම් 175ක් වගේ තමයි දෙන්න ඕනේ. මං ගාවත් තියෙන මාර ගණන් නේද? එහෙනම් අපි තව කටක් කාලා බලමු. ග්‍රේවි නැතුව. දැන් ග්‍රේවි එකත් එක්ක නිකන් කනෝනේ ලුණු ගතිය පොඩ්ඩක් වැඩි පුරවාගේ දෙනවා. ඒ නිසා නිකන් කම්. එහෙනම් තවත් අලුත් රස රහසකින් අපි නැවත හමු වෙමු කියලා
කියන ගම subscribe. අදට නවතිමු. සියලු දෙනාටම ජය වේවා. ලයික් එකක් කමෙන්ට් එකක් දාලා පොඩි සප්පාරක් දාලා සපෝට් එකක් දෙන්න කියලා ඉන්නවා. මේක බලපු ගමන් හිතයි දන්නේ නැහැ මේ කාලවත් නෑ කොත්තු අදගෙනල්ලා තිනවා. අද නම් කෑවෙත් නෑ පුදුමයි කියලා. පෙන්වන්න ඕනේ. ඔය පැත්තට වඩා භාගයක් විතර පොඩ්ඩක් මම try කරලා බැලුවා. ඇත්තටම හොඳයි. හොඳ වුණාට සුපිරි නැහැ ගොඩක්. බලමු තව තැනකින් කොහොමද කියලා හොඳ කොත්තුවක් try කරලා ඊළඟට අපි සුවිශේෂී ගේමක් try කරලා බලමු. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. අලුත් රහසකින් නැවත සුපුරුදු වැඩසටහන දිගටම කරගෙන යමු. ජය වේවා. Like, share, subscribe.